ගයිස් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකටත්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ දන්න සිංහලෙන් ස්පෝකන් ඉංග්ලිෂ් කියා දෙන ගෝල්ඩන් ඉංග්ලිෂ් සබ්වේ ඉටුම් නාලිකාවේ තවත් වීඩියෝ එකයි. ඉතින් මම විශ්වපනාන්දු මම මේ වීඩියෝ එකේ තම්බ්නේල් එකෙන් මෙන්ෂන් කළා. ඉතින් ඔන්න ඔය වගේ අදහස් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් අපි කියනවානේ ඈනුම් යනවා, කෙල ගසනවා, වමනේ දානවා. ඊට පස්සේ අපි කියනවා අච්චින් යනවා නේද? කියුසුම් යනවා කියලා කියන්නේ. ඔන්න ඔයගේ භාවිතයක් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඒ වගේම ඒත් එක්කම අපි දක්වනවා අදහස් තව කෙනෙක්ට. උදාහරණ කිව්වොත් අපි කියනවානේ මට දාඩියයි. දාඩිය දානකොට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඒ විදිහ තව අදහසක් ගත්තොත් කෙල ගසනකොට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඒතර අපි කියනවා කක්ක දානවා, චූ දානවා, මට චූ බරයි. මම චූ දාන්න යන්නේ. ඔන්න වගේ වචන ඒ වගේම අදහස් කොහොමද ඉංග්‍රීසියෙන් තව කෙනෙක්ට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා මම මේ පාඩමෙන් ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. දාඩියට ඉංග්‍රීසියෙන් කියනවා ස්වෙට් කියලා. ස්වෙට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ දාඩියට. ස්වෙට් දාඩිය. I am sweating කියලා කියනවා මට දාඩියයි. මට දාඩියයි. දාඩිය දෙන්නම අපි කෙනෙක්ට කියනවා මට දාඩියයි. I am sweating කියලා කියනවා මට දාඩියයි. I am sweating. saliva කියලා කියනවා කෙල. කෙල වලට ඉංග්‍රීසි වලින් කියනවා saliva. saliva කියලා කියන්නේ කෙල වලට. saliva. ඒ වගේම ස්පිට් කියලාත් කියනවා කෙල වලට. කෙල ගසනවට කියලා කියනවා ස්පිට්. එහෙම නැත්නම් කෙල වලටත් කියනවා කෙල ගසනවා කියලා ඉංග්‍රීසි වලින් කියනවා ස්පිට්. SPIT. දැන් අපි බලමු කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. මෙතන කෙල ගන්න එපා. එහෙම නැත්නම් අපි කියනවා හැම තැනම කෙල ගන්න එපා. කොහොමද ඔය අදහස ඉංග්‍රීසියෙන් කියන්නේ? Don't spit here. Don't spit here කියලා කියනවා මෙතන කෙල ගන්න එපා. Don't spit here කියලා කියන්නේ මෙතන කෙල ගන්න එපයි කියලා. Don't spit everywhere. Don't spit everywhere කියලා කියන්නේ හැම තැනම කෙල ගන්න එපා. Don't spit everywhere කියලා කියන්නේ හැම තැනම කෙල ගන්න එපා. Spill water කියලා කියනවා වතුර හලනවා. වතුර හලනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය මොකක් හරි බකට් එකක් එහෙම නැත්නම් භාජනයක් කෝප්පයකින් වතුර බිම දැම්මොත් වතුර හැලුවොත් අපි කියනවා වතුර හලනවා. ඔන්න අදහස් ඉංග්‍රීසියෙන් කියනවා spill water. Don't spill water here. Don't spill water here. මෙතන වතුර හලන්න එපා. මෙතන වතුර හලන්න එපා. අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් don't spill water here. Don't spill water here. flame කියලා කියනවා සෙම. සෙම වලට තමයි ඉංග්‍රීසි වලින් flame කියලා කියන්නේ PHLEGM. flame කියලා කියනවා සෙම. සෙම වලට ඉංග්‍රීසියෙන් කියනවා flame කියලා. ඒ වගේම ඉංග්‍රීසියෙන් සොටු වලට කියනවා snot. snot කියලා කියන්නේ සොටු. එතකොට flame කියලා කියනවා සෙම. ඒ වගේම සොටු. දියර කියන්නේ සොටු දියර නේද? එතකොට snot 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 කියලා කියනවා සොටු. සොටු වලට ඉංග්‍රීසියෙන් කියනවා snot. feces කියන්නේ මල පහ වලට. මල පහ කියලා ඉංග්‍රීසියෙන් කියනවා feces. feces feces කියලා කියන්නේ මල පහ වලට. vomit කියලා කියනවා වමනයට. වමනයට ඉංග්‍රීසියෙන් කියනවා vomit කියලා. vomit කියන්නේ වමනය. vomit VOMIT. ඉතින් guys සාමාන්‍යයෙන් වමනේ යන්න එනකොට අපි කෙනෙක්ට කියනවා මට නිකන් වමනේ යන්න වගේ. මට නිකන් වමනේ යන්න වගේ. කොහොමද ඔන්න ඔය අදහස අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? I feel like I am going to vomit. I feel like I am going to vomit. මට නිකන් වමනේ යන්න වගේ. මට නිකන් වමනේ යන්න වගේ. අපි ඔයගේ කෙනෙක්ට කියන අපිට කියන්න පුළුවන් I feel like I am going to vomit. vomit කියලා කියන්නේ වමනේ කරනවා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා. එතකොට මට නිකන් වමනේ යන්න වගේ කියලා අපිට ඉංග්‍රීසියෙන් තව කෙනෙක්ට කියන්න පුළුවන් I feel like I am going to vomit. earwax
ear wax කියලා කියනවා කන් කලාඳුරු වලට. ear wax කියලා කියන්නේ කන් කලාඳුරු වලට තමයි ear wax කියලා කියන්නේ. එතකොට eye gunk කියලා කියනවා ඇස් වලින් පිටවන කබ වලට. එතකොට ඇස් කබ වලට කියනවා eye gunk කියන්නේ ඇස් වලින් පිටවන කබ වලට. guys එතකොට shout කියලා කියන්නේ කෑ ගන්නවට. shout කියලා කියනවා කෑ ගසනවට. එතකොට අපි කියනවා නේද කෑ ගන්න එපා. කෑ ගන්න එපා කියලා ඉංග්‍රීසියෙන් කියනවා don't shout. don't shout කියලා කියනවා කෑ ගන්න එපා. don't shout. අපි සාමාන්‍යයෙන් වැස්සෙන් ගොරවනවට කියනවා thunder. වැස්සෙන් ගොරවනවට කියනවා thunder. එතකොට නින්දෙන් ගොරවනවට තමයි අපි කියන්නේ snow. S-N-O-R-E. snow කියන්නේ S-N-O-R-E. නින්දෙන් ගොරවනවට. thunder කියලා කියන්නේ වැස්සෙන් ගොරවනවා. snow කියලා කියනවා S-N-O-R-E. snow කියන්නේ නින්දෙන් ගොරවනවා. අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට රාසි මොනවාරි කියනවානේ. රාසි මොනවාරි කියනවානේ. එතකොට අපි කියනවා රාස් කියනවා. රාස් කියනවට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? whisper. whisper කියලා කියනවා රාස් කියනවට. whisper. W-H-I-S-P-E-R. whisper කියලා කියන්නේ රාස් කියනවට. සාමාන්‍යයෙන් කෑවට පස්සේ බාෆ් කියලා නිකන් ගුඩුස් යනවා. ගුඩුස් යනවා. එතකොට ගුඩුස් යනවට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? burp. B-U-R-P. burp කියලා කියනවා ගුඩුස් යනවා. අපි කෑවට පස්සේ මම කලින් කෝගේ කෑවට පස්සේ burp ගාලා ඔන්නම ගුඩුස් යනවානේ. එතකොට burp කියලා කියනවා B-U-R-P. burp කියලා කියනවා ගුඩුස් යනවා. burp. fart. fart කියලා කියනවා වාතය පිට යනවා. ඉතින් අපි ওই වචනෙට වෙන වෙන අදහසත් කියනවානේ. එතකොට ඒක දන්නවා. fart කියලා කියනවා F-A-R-T. fart කියන්නේ වාතය පිට වෙනවට. ශරීරයෙන් වාතය පිට වෙන එක අපි දන්න සාමාන්‍ය වෙන අදහසක් තියෙනවා. එතකොට fart කියලා කියනවා වාතය පිට වෙනවා. වාතය පිට වෙනවට ඉංග්‍රීසියෙන් කියනවා F-A-R-T. fart. සාමාන්‍යයෙන් අපි කකුලෙන් යම් දෙයකට ගහද්දී අපි ඒකට කියනවා පයින් ගසනවා. පයින් ගසනවා. එතකොට guys කොහොමද ඉංග්‍රීසියෙන් පයින් ගසනවට කියන්නේ? kick. K-I-C-K. kick. kick කියලා කියන්නේ පයින් ගසනවා. අර අපි සාමාන්‍ය කෙනෙක්ට පයින් ගසන්නේ කකුලෙන්. එතකොට අපි කියනවා පයින් ගන්න එපා කියලා කියනවා නේද? එතකොට kick කියලා කියන්නේ පයින් ගසනවා. kick කියලා කියනවා පයින් ගසනවා. K-I-C-K. kick. සමහර අය පුරුදු වෙලා ඉන්නවා නියපොතු කන්න. නියපොතු කනවා. එතකොට අපි කියනවා නියපොතු කන්න එපා කියලාත් කියනවා. නියපොතු කනවට මොකක්ද කියන්නේ? ඒ වගේම නියපොතු කන්න එපා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? bite nails කියලා කියනවා නියපොතු කනවට. නියපොතු කනවට ඉංග්‍රීසි වලින් කියනවා bite nails. bite nails කියන්නේ නියපොතු කනවා. එතකොට අපි කියනවානේ නියපොතු කන්න එපයි කියලා. අපිට ඔය අදහස ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් don't bite nails. නියපොතු කන්න එපා. don't bite nails. nails කියලා කියන්නේ නියපොතු වලට. bite කියන්නේ කනවට. එතකොට නියපොතු කනවට කියනවා bite nails කියලා. නියපොතු කන්න එපා කියලා අපි කෙනෙක්ට ඇඩ්වයිස් එකක් විදිහට අවවාදයක් විදිහට කියන්න පුළුවන් අපිට don't bite your nails. එහෙම නැත්නම් don't bite nails. නියපොතු කන්න එපා. ඉතින් guys ඔයාට මම මේ දක්වා ගෙන ආවා අපේ ශරීරෙත් එක්ක අපි කරන ක්‍රියාවන් action. ඉතින් මම ඔයාට ඊළඟට ගෙනෙන්න බලාපොරොත්තු වෙන වචනේ තමයි අපි කියන්නේ යටිගිරියෙන් කෑ ගන්නවා කියලා කියන්නේ. යටිගිරියෙන් කෑ ගන්නවා. සමහර අය පුරුදු වෙලා ඉන්න පොඩි දෙයක් කියනවා යටිගිරියෙන් කෑ ගන්නවා. කොහොමද ඉංග්‍රීසියෙන් යටිගිරියෙන් කෑ ගන්නවා කියලා කියන්නේ? yell. yell. Y-E-L-L. yell කියලා කියනවා යටිගිරියෙන් කෑ ගන්නවා. මම ඔයාලට කලින් අවස්ථාවක් කිව්වා shout S-H-O-U-T shout කියන්නේ කෑ ගසනවා. එතකොට මෙතන යටිගිරියෙන් කෑ ගසනවට අපිට ඉංග්‍රීසියෙන් කියන වචනේ තමයි yell. Y-E-L-L. yell කියලා කියන්නේ යටිගිරියෙන් කෑ ගන්නවා. කොනිත්තනවා. කොනිත්තනවා. කොහොමද ඉංග්‍රීසියෙන් කොනිත්තනවා කියලා කියන්නේ? pinch. pinch කියන්නේ කොනිත්තනවා. අපි කියනවා කුනිත්තනවා කියලා කියන්නේ. නේද? අර මම කිව්වා මෙම කෙනෙක්ව කොනිත්තනවාට කියනවා pinch. ඒ වගේම කෙනෙක් මාව
කොනිත්තද්දි නේ තමන්ව කොනිත්තද්දි මං කිව්වා වගේ අපි කියනවා මාව කොනිත්තන්න එපා. කොහොමද ඔය අදහස කියන්න පුළුවන්? don't pinch me. don't pinch me කියලා කියන්නේ මාව කොනිත්තන්න එපා. දැන් මං කිව්වා pinch කියලා කියනවා කොනිත්තනවා. එහෙම කොනිත්තනවට කියන ඔන්න pinch කොනිත්තනවා. PINCH. මාව කොනිත්තන්න එපා කියලා කියන්න පුළුවන් don't pinch me. Look at these words which I mentioned on whiteboard. මම මේ whiteboard එකේ දක්වා තියෙන වචන තුන බලන්න. දැන් ඔයාලට පේනද මේ වචන තුන බැලුවට එකම pronunciation එක ළඟ ළඟ යනවා වගේ නේද? peep කියන්නේ එබී බලනවා. අපි කියන්නේ හොරෙන් බලනවා කියන්නේ. අර යතුරු සිදුරක් අස්සෙන් හොරෙන් බලනවා නේද? අන්න ඔය වචනේ peep කියන්නේ එබී බලනවා. POOP poop කියලා කියනවා කක්ක දානවා. එහෙම නැත්නම් අපි කියන්නේ මල පා කරනවා. ඒ වගේම තමයි P කියලා කියන්නේ චූ දානවා. චූ කරනවට තමයි P කියලා කියන්නේ. peep කියලා කියනවා එබී බලනවා හොරෙන් බලනවට. poop කියලා කියනවා අපි කියනවා කක්ක දානවා. එහෙම නැත්නම් මල පා කරනවට කියනවා poop POOP. ඒ වගේම P කියලා කියනවා චූ කරනවා එහෙම නැත්නම් චූ දානවා. මම මෙතන දක්වා තිබෙනවා I am going to pee. I am going to pee. දැන් මම කලින් කිව්වා P කියලා කියන්නේ චූ කරනවා. මෙතන දක්වා තියෙන්නේ අදහසක්. අපි කෙනෙක්ට දක්වන අදහසක් තමයි මේ දක්වා තිබෙන්නේ. මම චූ දාන්න යන්නේ. මම චූ දාලා එන්නම්. වගේ අදහසක් කියලා කියන්නේ මම චූ දාලා එන්නම්. මෙතන මම චූ දාන්න යන්නේ. මම එන්නම්. ඔයගේ කියනවානේ. ඒතර අපිට අදහසක් දක්වන්න පුළුවන් I am going to pee. I am going to pee. එන්න අදහස් වෙනවා මම චූ දාන්න යන්නේ. දැන් අපි බලමු. අපි සාමාන්‍ය අපේ භාවිතේ කියනවා කන ආරනවා. ඒ වගේම නාය ආරනවා. ඒ වගේම ඇස් ගන්නවා. ඔන්න ඔය අදහස් තුන, වචන තුන කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා අපි දැන් බලමු. pick the nose. pick the nose කියලා කියනවා නාය ආරනවට. නාය ආරනවට ඉංග්‍රීසියෙන් කියනවා pick the nose. pick the nose කියලා කියන්නේ නාය හරනවා. pick the nose. pick the nose. නාය හරනවා. pinch the ear. pinch the ear කියන්නේ කන හරනවා. කන හරනවට ඉංග්‍රීසියෙන් කියනවා pinch the ear. PINCH the ear. pinch the ear කියලා කියනවා කන හරනවා. ඇස් ගන්නවට ඉංග්‍රීසියෙන් කියනවා wink eyes. wink eyes කියලා කියනවා ඇස් ගන්නවා. wink eyes. sneeze කියලා කියනවා කිව්සුම් යනවා. අර අපි සාමාන්‍ය කියන්නේ අච්චින් යනවා කියලා කියනවා නේද? නිකන් සාමාන්‍ය අපි කියන්නේ අච්චින් යනවා කියලා. ඉතින් කිව්සුම් යනවට ඉංග්‍රීසියෙන් කියනවා sneeze. yawn කියලා කියනවා ඈනුම් යනවා. ඈනුම් මරනවා කියලා කියන්නේ yawn. YAWN yawn කියලා කියනවා ඈනුම් මරනවා. cough කියලා කියනවා කැස. cough cough කියලා කියන්නේ කැසට. කැසට ඉංග්‍රීසි වලින් කියන්නේ cough කියලා. hiccup කියලා කියනවා හික්ක යනවා. හික්ක යනවට ඉංග්‍රීසි වලින් කියනවා hiccup කියලා කියන්නේ හික්ක යනවා. offload කියලා කියනවා අත්පොඩි ගන්නවා. අත්පොල සන්දෙනවා කියලා කියන්නේ අත්පොල සන්දෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අත්පොඩි ගන්නවා කියලා ඉංග්‍රීසි වලින් කියනවා offload කියලා කියනවා අත්පොඩි ගන්නවා අත්පොල සන්දෙනවා offload.